මමවත් දන්නේ නැහැ. ඉතින් ඇයි මට බයින්නේ කියලා දන්නේ. මං කඩා ගන්නවා. මං දන්නවා කවුරුත් මට වෝට් කරේ නැහැ කියලා. ගම්මයා නම් වෝට් කරන්නේ නැති. ඉස්කෝලේ යාළුවන්ගේ යාළුවෝ නම් සමහර අය කරන්නේ නැති ඉතින්. ඔයාට සින්දු කියන්න බෑ කියලා තිබ්බා. ඔයායි සින්දු කියන්න එපා. ඔයාට සින්දු කියන්න බෑ. එහෙම කියලා කිව්වා. ඉතින් මං කඩා ගන්නවා. ඊට පස්සේ අම්මි අප්පච්චි කෝව කියවන්න එපා කියලා තමයි. මං එහෙම කාගෙන්වත් බැනුම් ගහලා නැහැ. අම්මි අප්පච්චි වයින්නෙත් නැහැ. ඉතින් මට ලොකු දුකක් ඇති වුණා ඒ කමෙන්ට් බලද්දි. හැබැයි අර ගොඩක් මිනිස්සු අර හිතන්නම ලොකුයි කියලා. අර මං උස්සයිනේ. අර මට වයස 14 15 කියලා පේන්නේ නැහැ. ඒක මේ වුණට ඇවිල්ලා කතා කරද්දි ඉතින් වෙන අයත් එක්ක ඉතින් මට මොනවා කියලාද දන්නේ නැහනේ. මමත් ඉතින් තාම ප්‍රැක්ටිස් කරන ගමන් තමයි ඉන්නේ. මම ලොකු නෑ කියලා තමයි මට කියන්න තියෙන්නේ. මට වයස 14යි තාම. මට වයින්නේ ඇයි කියලා තමයි මං අහන්නේ. මගේ අඩුපාඩු ඇති. ඉතින් මං ඒවා හදා ගන්නවා තමයි. හැදලා වුණා නම් සමා වෙන්න අම්මි අප්පච්චි. අම්මිට අප්පච්චිට ගොඩක් ආදරේ. හිරුස්ටා වේදිකාව නෙමෙයි. වොයිස් තමයි යන්න හදන්නේ. ඒ හිරුස්ටා වේදිකාව හිරුස්ටාවට වඩා වොයිස් හොඳයි. මගේ සම දැන් හරිම සිනිඳුයි. සුන්දර යුවතියන්ගේ තෝරා ගැනීම. රූෆා රෝසිලෝන් ප්‍රයිවට් ලිමිටඩ්. ජීවිතේ අපිට හීන තියෙනවා. ඒ හීන වලට ජීවිතේ අපි පියවරෙන් පියවර ඉස්සරහට යනකොට අපිට බාධක කම්කටොළු ගැරහුම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ජීවිතේ තමන්ගේ පුංචි කාලෙම තමන්ගේ හීන වලට පාර හොයාගෙන තමන්ගේ තියෙන හැකියාවන් උපමට්ටම් කරගනිමින් ජීවිතේ ඉස්සරහට යන්න දඟලන පුංචි දියණියක්. අයබෝවන්. අයබෝවන්. ඉතින් කියන මුලින්ම නම? මගේ නම සෙනාරි ජයසූරිය. සෙනාරි ජයසූරිය. කොහොමද ඉන්නේ මේ දවස්වල? හොඳින් ඉන්න. කියන්නේ හොඳින් ඉන්නයි. දැන් කී වසරද? මම ඉන්නේ 10 වසර. අධ්‍යාපන කටයුතු හොඳට කරගෙන යනවා? ඔව්. හරියට. සංගීතය වගේ විෂයක් හදාරන්න කොහොමද පෙළඹෙන්නේ? සමහර කට්ටිය ඉතින් චූටි කාලේ ඉඳන් කියනවා. ඒ වගේම ඉතින් මා චූටි කාලේ ඉඳන් සිං කරා. ඒකට මං ආසයි ඉඳියා ස්ටේජ් එක සිං කරා. සීරස බැලුවා, හිරු බැලුවා, හිරු ටීවී ඒව බැලුවා. ඊට පස්සේ හිරු ටීවී එකේ සීරසට ඉස්සෙල්ලා ගියා අර ඇප්ලිකේෂන් ගියා. ඊට පස්සේ ඇප්ලිකේෂන් ගියාට පස්සේ අම්මි තමයි ඉස්සෙල්ලා දැක්කේ. ඇප්ලිකේෂන් දාන්න පස්සේ අම්මි හැව්වා මගෙන් දාන්න කියලා ඇප්ලිකේෂන් හිරුස්ථායකට. ඊපස්සේ මම කිව්වා එකම කිව්වා හා කියලා. ඊට පස්සේ ගියා ඔඩිෂන් 3-4කටම තේරුණා. ඊපස්සේ ෆස්ට් රවුන්ඩ් එකේදීම පළවෙනි 6 දෙනාටම මට සිංකාන් ලැබුණා. සිංකාන් ලැබුණාට පස්සේ කියන්නේ මම ඉඳියේ 3 වෙනි අර්ධකයේ සිං කරන්න. ඊට පස්සේ මගේ බැටල් පාර්ට්නර් කෙනෙක් ඉඳියේ අයියා කෙනෙක්. ඒ අයියට ඉස්සර තමයි සිං කරේ. දැන් මම ඉස්සර කට්ටිය සිං කාට පස්සේ මම සිංකාන ගත්තා. මල්කමරිය සෝං එක තමයි මම කිව්වේ. ඊට පස්සේ මට කියන්නේ පළවෙනි පාර්ට්නර් ස්ටේජ් එක සිං කරන්නේ. ඒකට පොඩි බයක් හිතුණා. ඊට පස්සේ සිං කළා පස්සේ රෙඩ් ෂීට් එකේ ඉඳගත්තා. පස්සේ බැටල් පාර්ට්නර් සිං කරා. සිං කරාස්සේ සිං කරා. ඊට පස්සේ එයාගේ බෝල් එක ඇරුණා. ඊට පස්සේ මට ඉතින් සතුටුයි. මගේ බැටල් පාර්ට්නර් ඉතින් තේරෙන එක මට ගොඩක් සතුටුයි. ඊට පස්සේ ඉතින් හැරදුනා. දැන් අපි අපේ ජීවිත හරියට හදා ගන්නකොට අපිට අභියෝග එනවා, ප්‍රශ්න එනවා, දිනුම් එනවා, පරාජයටපත් වෙනවා. දැන් මුලින්ම ඉස්කෝලේ එක හරි අපි තරගේ ගැන පස්සේ කතා කරමු. මුලින්ම ඉස්කෝලේ හරි කොහේ හරි වාට කවුරු හරි කියලා තියෙනවද? වාගේ කටහඬ ලස්සනයි, වාට සින්දු කියන්න පුළුවන් එහෙම කවුරු හරි වාට කියලා තියෙනවද? ඉස්සෙල්ලම කිව්වේ අම්මි අප්පච්චි තමයි. ඊට පස්සේ යාළුවොත් කිව්වා ඔයාට ෂෝ එක සිං කරන්න පුළුවන්. යන්න ගිහින් දරන්න කියලා. ඉතින් ගියා.
අම්මි තමයි මේ මුලින්ම දැනගන්න ඕනේ සිංකන් පුළුවන් කියලා. එතකොට ඔයා එතකොට මේ මියුසික් කියන එක ඒක ඉගෙන ගන්නවද කොහොමද? නැත්නම් ඒක විෂයක් විදිහට ඔයා තනි වර්ධනය කරන දෙයක්ද? මම කරන්නේ ස්කූල් සබ්ජෙක්ට් එකට ඩාන්සින්. මම කැමති මියුසික් කරන්න. අම්මි අප්පච්චි නම් කැමතිනේ මියුසික් කරනවට තමයි. හරි ඉතින් මම අර චූටි කාලේ ඉඳන් ඩාන්සින් කරන නිසා ඩාන්සින් මියුසික් දෙකම කරා. ඊට පස්සේ ඩාන්සින් තමයි සබ්ජෙක්ට් එක විදිහට කරන්නේ. මියුසික් කරනවා කියන්නේ විනෝදාංශ විදිහට. මම කැමති මියුසික් කරන්න. ඔඩිෂන් 3-4කින් මම තේරුණානේ. තේරලා දැන් ඔන්න වාගේ වේදිකාවට එනවා. ඒකද පළවෙනි අවස්ථාව වේදිකාව සිං කරනවා? ඔව් බලන්න. ඉස්කෝලේ වේදිකාව සිං කළත් නැහැ. අර එදාට ඉස්සර දවසේ ස්කූල් ස්ටේජ් එකේ සිං කරා. ගොඩක් අය කියන්නේ ඉතින් කැමති නැති අයත් ඉන්නවා මම ඉදිරියට යන්න කැමති අයත් ඉන්නවා ඉතින්. මම ඉතින් පළවෙනි දවසේ වැඳලා එහෙම ගියේ. කිව්වා ඉතින් මේ හොඳට සිං කරන්න කියලා. ඒනාට ඉතින් මම දන්නවා කවුරුත් මට වෝට් කරේ නැහැ කියලා. ගම්මයා නම් වෝට් කරන්නේ නැති. ඉස්කෝලේ යාළුවන්ගේ? යාළුවෝ සමහර අය කරන්නේ නැති ඉතින්. දැන් පුතේ දැන් ඔයා අඬන්න අවශ්‍ය නැහැ. මොකද ඔයාව ශක්තිමත්. ඔයා වයසට ශක්තිමත්. තරංගයේද සහභාගී වෙද්දී පළවෙනියට මේ වගේ වේදිකාවක් නගිද්දි මොකක්ද දැනුනේ ඔයාලට? ඒ කියන්නේ රියර්සල් වලදී එච්චර බය හිතුන්නේ නැහැ. මම හොඳට කිව්වා. ඊට පස්සේ ලයිව් නේ තියෙන්නේ. ඉතින් පොඩි බයක් හිතුණා. තරගෙන් අයින් වෙද්දී මොනවද දැවුනේ? ලොකු දුකක් ඇති වුණා. ඒ වුණාට ඉතින් මට සතුටුයි මගේ බැටර් පාර්ට්නර් දින්න එකට. අපි හැමෝම එකට ඉතින් ඉන්දියේ එයා දිනක මට ලොකු සතුටුයි. එයාට වයස කීයද? එයාට වයස 20 ගානක් 28ක්ද කොහෙද? වඩා වයසෙන් දෙකෙන් පංගුවම වැඩි. ඔව්. හැබැයි ගොඩක් මිනිස්සු අර හිතන්නම ලොකුයි කියලා. අර මං උස්සයිනේ. අර මට වයස 14 15 කියලා පේන්නේ. ඒකයි. ඊට පස්සේ ඒ වගේ සින්දුවට සමාජ මාධ්‍යෙන් ලැබිච්ච ප්‍රතිචාර මොන වගේද? ලොකු කියන්නේ හොඳ ප්‍රතිචාර නෙවෙයි ඉතින්. ඔය කමෙන්ට්ස් කියවද? කිව්වා. මොනවද තිබුණේ? ඔයාට සින්දු කියන්න බෑ කියලා තිබ්බා. ඔයායි සින්දු කියන්න එපා. ඔයාට සින්දු කියන්න බෑ. එහෙම කියලා කිව්වා. ඉතින් මං කඩා ගන්නවා. ඊට පස්සේ අම්මි අප්පච්චි ගෝව කියවන්න එපා කියලා තමයි. ඒ මිනිස්සු ආට සෑහෙන බැනලා දාලා දුන්නා. ඒ කියන්නේ බයින මිනිස්සු දන්නේ නැහනේ පුතේ ඔයාගේ කතන්දර. ඔව්. සමහරවිට බයින මිනිස්සුන්ට තාලයකට අප්පුඩියක් වගේ ගහන බැරුව ඇති. ඔයා දැකලත් නැති, ඔයා දන්නෙත් නැති මිනිස්සු ආර චෝදනා කරා. අර පළවෙනි අතානේ මං එහෙම කාගෙන්වත් බැනුම් නල නැහැ. අම්මි අප්පච්චි බයින්නෙත් නැහැ. ඒ මට ලොකු දුකක් ඇති වුණා ඒ කමෙන්ට් බලද්දි. ඔයාට මේ මිනිස්සු බැනපු මිනිස්සුන්ට මොකද්ද කියන්න තියෙන්නේ? මමවත් දන්නේ නැහැ. ඉතින් ඇයි මට බයින්නේ කියලා දන්නේ නැහැ. දවස් දෙක තුනක් මොනකා හිටියා? ඒ කියන්නේ ඔව් කන්න බෑනේ ඉතින්. මේ මාස්ටර්ගේ වැඩිලා අඬ හිටියා. අම්මි අප්පච්චි කිව්වා බලන්නදලා නැහැ. ඒ ලංකාව මිනිස්සුගේ හැටියක්. දැන් ඔය මොන හරි වුණා පෝස්ට් එකක් වුණා පළවෙනි දවසේ විතරයි. සතියක් මොක දිගට ඇදගෙන ඉන්නවා. සතියෙන් පස්සේ ආයේ නැහැ. ඒ පිටරට එහෙම නැහැ. ඒ ලංකාව මිනිස්සුගේ විදියක් නෙති. මං ඊට පස්සේ තේරුම් ගත්තා. ඒ කියන්නේ ඒ බැනපු කට්ටිය අතර වාගේ හිතවත්තු ගමේ මිනිස්සුම හිටියද? ඉන්න ඉතින් මේ වුණට ඇවිල්ලා කතා කරද්දි ඉතින් වෙන අයත් එක්ක ඉතින් මට මොනවා කියනවද දන්නේ නැහනේ. දැන් කෙනෙක් දන්නේ නැහැ වා එතනට යන වෙච්ච මහන්සිය, ඔයාට එතෙන්ද ඇති වෙච්ච සිටුේෂන් එක බයින මිනිස්සු දන්නේ නැහනේ. එයාලා දන්නේ අර කහලා බයින්නේ විතරයි. නේ? අර පළවෙනි කමෙන්ට් එකම මාකරි නරක කමෙන්ට් එකක් තිබ්බොත් ටිකට මිනිස්සු බයින්නේ ඒ කමෙන්ට් එකම තමයි. නැත්තම් අර හොඳ කමෙන්ට් එකක් තිබ්බොත් හොඳ කමෙන්ට් එකම තමයි පල්ලෙහාට යන්නේ. ඒ සින්දු වෛරල් වුණා නේද? ඔව්. අපි මේ මිනිස්සුන්ට පුතේ මොනවද කියමු? මමත් ඉතින් තාම ප්‍රැක්ටිස් කරන ගමන් තමයි ඉන්නේ. මම ලොකු නෑ කියලා තමයි මට කියන්න තියෙන්නේ. මට වයස 14යි තාම. මට වයින්නේ ඇයි කියලා තමයි මං අහන්නේ. මගේ අඩුපාඩු ඇති. ඉතින් මං ඒවා හදා ගන්නවා තමයි.
ඇත්තටම දැන් ඔබ වීඩියෝ එකක් ඔබ Facebook එකේ හෝ YouTube එකේ TikTok සමාජ මාධ්‍ය ඕනෑම එකක දකින්න පුළුවන්. ඒ දැකපු පළියට කෙනෙකුට චෝදනා කරන්න ඔබ ඉන්න තත්ත්වය මොකක්ද? ඒ කියන්නේ ඔබ චෝදනා කරනවා නම් ඔබ ඊට උඩ තත්ත්වයක ඉඳන් ඕනේ චෝදනා කරන්න. ඔබට කව කෙනෙකුට ඇඟිල්ල දික් කරනවා නම් ඔබ ඊට වඩා යම්කිසි සාර්ථකත්වයක් අත් කරගෙන ඉන්න ඕනේ. ඒ පුංචි දියණියා ඉගෙන ගනිමින් මේ ගමන යන කෙනෙක්. මොනවද අපිට ලැබෙන්නේ චෝදනා කරලා? තව කෙනෙක්ගේ ඇහැකට කඳුලක් ගෙනහලා තව කෙනෙක්ගේ ඇස් වලට කඳුල ගෙනහලා මොනවද ලැබෙන්නේ? ඇය මේ වෙලාවෙත් මේ පිට කරන ඇගේ වේදනාව ඔබට තේරෙනවා නම් ඇය තාම ඉගෙන ගන්නවා. තාම ඉගෙන ගනිමින් තමන්ගේ ජීවිතය ඉස්සරහට යන කෙනෙක්. පුංචි වයස අවුරුදු 14යි. ලොකු වේදිකාවක මුළු රටක් තරංග කරන තැන වයස් ભેදකින් තොරව තරංග කරන තැනක ඉදිරිපත් වීම වෙනුවෙන් ඔබ ස්තුති කළාද? ඔබගේ දියණියට ඔබගේ දරුවාට එහෙම වුණොත් ඔබ මොන වගේ තත්ත්වයකද ඉන්නේ කියන එක මම කල්පනා කරලා බලන්න. ඉතින් පුතේ දැන් මේ ගමනට වාගේ අම්මගේ තාත්තගෙන් ලැබෙන සහයෝගය මොන වගේද අපි ඒක ගැන කතා කරමු. ගොඩක් ලැබෙනවා. හැම කෙනාටම වඩා ඉතින් මාත් එක්ක ඉන්නේ අම්මි අප්පච්චි තමයි. අම්මි අප්පච්චි ලොකු සපෝට් එකක් දෙනවා. අප්පච්චි ගොඩක් සපෝට් එකක් දෙනවා. අම්මි අප්පච්චි මගේ පස්සෙන් ගොඩක් ඉඳියා. මාව කවදාවත් තනින් යවලා නැහැ. මේ වෙනකම් එනකොට සමහර ළමයි ඉන්නවා තනින් යවන ඔය බස් එකේ යවනවා. එහෙම නැහැ. අම්මි අප්පච්චි මාත් එක්ක ගොඩක් ඉන්නවා. මොකක්ද අම්මලා තාත්තලාට කියන්නේ? ගොඩක් ආදරෙයි. ඒගොල්ලෝ මම ඒකට හැමදාම ඉන්නවා. ඒගොල්ලොත් මාත් එක්ක ඉන්න හැමදාම. මොන හරි වාගේ තියෙන වැඩ කටයුතු හින්දා යාළගේ හිත විදීමක් මොන හරි ලැබුණා නම් වාට පුළුවන්. ඔන්න අම්මගේ තාත්තා කියනවා අනේ අම්මේ මට සමා වෙන්න මගෙන් විතර නොදිනුවත් හරි වරදක් කළා තියෙනවා. තාත්තේ මට සමා වෙන්න කියලා කියන්න අවස්ථාවක් තියෙනවා. යාළට ආදරය කියලා කියන්න අවස්ථාවක් තියෙනවා. මගේ අතින් වැරද්දක් කළා තියෙනවා නා මං හිතන්නේ මගේ අතින් වැරද්ද වෙලා නැත්නම් ඇති. ඔය චූටි නම් කේන්ති යනවා. ඒවට මට තරහ යන්නේ නැති ඒ මං දන්නවා මම වැරදි කළා නෑ කියලා. හැබ වැරද්දක් වුණා නම් සමා වෙන්න අම්මි අප්පච්චි. මං අම්මිට අප්පච්චිට ගොඩක් ආදරේ. කවද්ද අන්තිමට තාත්තා ආදරේ කිව්වේ? හැමදාම මගේ කියනවා ඉතින්. තමයි කියනවා. තාත්තගේ ආදරේ වාර කොහොමද දැනෙන්නේ? ඔය ලෝකෙටත් වඩා ආදරේ අප්පච්චි මට. අප්පච්චි අපි දෙන්නම ආදරේ. පවුලේ වෙන කවුද ඉන්නේ? අයියා දෙන්නෙක් ඉන්නවා. අයිලා දෙන්නේ අම්මයි තාත්තයි වයි. මේ වෙද්දී ඔයා මොන හරි තමන්ගේ කියලා ගීත මොන හරි නිර්මාණය කරලා තියෙනවද ඉස්සරහට එන්න තියෙනවද? ඔව් ඉස්සරහ රිලීස් කරනවා. ළඟදම ඉතින් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්න. මට බැනපේ වලටයි ඔක්කොටම මගේ ලස්සන සෝං එකක් රිලීස් කරනවා ළඟදීම. ඒකේ පොඩි කොටසක් අපි කියමුද? හරි හවා අඳුරනවද ඔයා දොස්තර හොඳ හිතගේ හිත දැක්කද ඔයා මකලේ මතක පතක පිටු පෙරලදී මුණ ගැහිලා කල්වගේ නිතන හිතක තෙත මතු වෙති දුක දැනිලා හරි හවා අඳුරනවද ඔයා දොස්තර හොඳ හිතගේ හිත දැක්කද ඔයා ලංකාවින් ආසම ගායකයා හෝ ගායිකා කවුද? ආසම ලහිරි පෙරේරාට මොකද මගේ සින්දුව හැදුවේ එයා තමයි. එයා තමයි ගොඩක් ආටිස්ට් විදියට කැමති. ලහිරි පෙරේරාට. එතකොට ෆීමේල් සිංගර්ලාගෙන් කවුද කැමති? අශාන ප්‍රේමදාස. ඇයි? එයා අර මගේ සිටුේෂන් එකම තමයි. එයාට ගොඩක් බයිනවා. ඒකට එයා ගමන නවත්තන්නේ නැහැ. එයා ඉදිරියට යනවා. මාත් ඒ වගේම තමයි ඉතින්. මිනිස්සු බැන්නට ඒ කියන්නේ පුතේ ගල් මුල් ගහන්නේ පළ තියෙන රුකකටනේ. ඔව්. පළ නැති එකට ගහලා දෙන්නේ නැහනේ. ඒවා හිතන්න ඕනේ මිනිහ කවුරු හරි බයිනවා කියන්නේ බයින මිනිස්සෙක් ඇදලා කරලා සාර්ථකයි. ඔය ගමනක් යනවා. ඒකනේ මොනවද කවුරු හරි කියන්නේ. ඔයාගේ දෙට්ටුල නිකන් හිටියම කවුරු වචනයක් කියන්නේ නැහැ නේ. නෑ. ඉතින් මේ තව මොන හරි අපිට සින්දුවක් කියලා පෙන්වන්න පුළුවන් දාස කෙනෙක්. හොඳයි. නවතුන මේ හිතනු බලංග වෙනතක නතර වෙලා මායිගේ බෙඟි පානානු පෙනෙත දැක හිත කඳ වෙලා
හදනිම්නා දෙන්නත් දෙන්න හදනිම්නා දෙන්යා වෙනු බෙම වෙලා හදනිම්නා දෙන්නත් දෙන්න හදනිම්නා දෙන්යා වෙනු බෙම වෙලා ලා thank you සංගීත විතර දාස එතකොට ඉස්සරහට රඟපාන්න එතකොට එහෙම කතා කරලා තියෙනවද එහෙම රඟපාන්නේ ඔව් කතා කරලා තියෙනවා හිරුස්ටා එදිකන් ගියාට පස්සේ ගොඩක් දෙනෙක් කතා කරා ඉතින් අප්පච්චි කැමති නෑ අප්පච්චි කැමති දෙන්නවා කැමති නෑ රඟපානට ඇයි අර තාම ඉතින් මම චූටි ගියා තමයි අර කරදර වෙනවනේ ඉතින් රඟපාන්න ගියාම ඒ සර් හිරුස්ටා වේදිකාවෙන් අයින් වෙනකොට ඒ අයින් වීම දරාගත්තේ කොහොමද ගොඩක් අමාරුයි ගොඩක් යාළුවෝ හම්බුණා මට සෙනවල ඒ කියන්නේ නම් කියන්න ඕනේ නෑ ගොඩක් අය හම්බුණා යාළුවෝ ගොඩක් හම්බුන නිසා ඒගොල්ලෝ දාලා යනවා දුකයි ආයේ වගේ රියැලිටි වැඩසටහනකට සහභාගී වෙන්න බලාපොරොත්තුවක් තියෙනවද බලාපොරොත්තු වෙනවා හිරුස්ටා වේදිකාව නෙමෙයි වොයිස් තමයි යන්න හදන්නේ ඒ හිරුස්ටා වේදිකාව හිරුස්ටාවට වඩා වොයිස් හොඳයි කියන්නේ අර මම යන පැත්තෙන් බැලුවොත් වොයිස් කියන්නේ වොයිස් ප්ලැට්ෆෝම් එක ගොඩක් වටිනවා අර හිරුස්ටා වේදිකාවේ තියෙන්නේ අර වෙස්ටර්න් නෙමෙයි අර අනිත් පැත්තෙන් තමයි ගොඩක් තියෙන්නේ හිරුස්ටා වේදිකාවේ ඒකේ වේ ජජ් බෝඩ් එකෙන් ඔයාලට ලැබිච්ච කමෙන්ට්ස් මොන වගේද ජජ් බෝඩ් එකෙන් කිව්වත් ඒක මට ගොඩක් කල් තියෙනවා කියලා වයස තව මට මදිනේ වයස ඒ කියන්නේ වයස 14යි ගොඩක් කල් තියෙනවා මට හොඳ ගමනක් යන්න පුළුවන් කියලා කිව්වා ඒගොල්ලන්ටත් අමතරව සමාජ මාධ්‍යවලින් මට ඉතින් ගොඩක් කමෙන්ට් ආවා නරක විදියට. එතකොට මේ ගමනට වාට උදව් කරපු කට්ටිය ඇති අය මතක් කරන්න පුළුවන් මේ ලාවේ. කෝලේ ප්‍රින්සිපල් ඇතුළු ස්ටාෆ් එකටත් ගොඩක් ස්තුති කරනවා. ඒගොල්ලත් ගොඩක් උදව් කරා. හැබැයි සමහර කට්ටිය විතරයි. අම්මි අප්පච්චි තමයි ඉස්සෙල්ලම උදව් කරේ. අම්මි අප්පච්චි මගේ පවුලයි. අර ළඟම ඥාතිනුත් උදව් කරා සමහර කට්ටිය. ඒගොල්ලන්ටත් ගොඩක් ස්තුතියි. ඉතින් ඔයාලට ලොකු ගමනක් යන්න අනාගතයේ ලෝකෙම දකින්න දක්ෂ ගායිකාවක් වෙන්න දක්ෂ නර්තන ශිල්පිනියක් වෙන්න අපිට මේ වෙලාවේ ඒ වගේ ඩාන්ස් එකක් බලන්න විදියක් නැහැ. නැත්නම් අපි ඒකත් බලනවා. දිවියේදී ඔයාලට විවේචනය කරපු මිනිස්සු, ඔයාලට බනින මිනිස්සු, ඔයාලට දොස් කියන මිනිස්සු හැමෝටම දවසක ඔයාව නැතුවම බැරි කෙනෙක් වෙන්න, දකින්න ආස කෙනෙක් වෙන්න, ඔයාත් එක්ක ඇවිල්ලා ෆොටෝ එකක් ගන්න ආස කෙනෙක් වෙන තත්ත්වයට වරපත් වෙන්න අපේ මේ මාධ්‍ය ජාලය එස්වලරාව මාධ්‍ය ජාලයෙන් වාට හදවතින්ම සුබ පතනවා ඉස්සරහට යන ජීවිතේ ඔයාලට පුළුවන් අවසාන වශයෙන් අපේ වැඩසටහන ගැන යමක් සඳහන් කරන්න. මම එන පළවෙනි ප්‍රෝග්‍රෑම් එක මම ගොඩක් ආසෙන් ඉඳ ප්‍රෝග්‍රෑම් එකකට එන්න. ඉතින් මේ පළවෙනි අවස්ථාව නිසා මට ගොඩක් සතුටුයි. මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න ලැබුණාට මට ගොඩක් ස්තුතියි ඔයාලට.